සීසර් මැරෙයි නම් රෝමය බේරේවි. රෝමය බලයෙන් ගෞරවයෙන් සහ ද්‍රෝහිතාවෙන් ගොඩනැගුණු රාජ්‍යයක්. ඒ රාජ්‍යයේ හදවතේ හිඳියා එකම නමක් ජුලියස් සීසර්. ඔහු යුද්ධ භූමිවලින් අසම්භාව්‍ය ජයග්‍රහණගත් සටනේ නායකයෙක්. ගෝත්‍රික යෝධයාගෙන් රෝමයේ අති බලවත් මිනිසකු බවට පත් වූවෙක්. ඔහු ජනතාවගේ ආදරය දිනාගත්තා. නමුත් එම ආදරයම ඔහුට විරුද්ධ වුණා. කාලය ගෙවිද්දී රෝමයේ මිනිසුන්ට හිතෙන්න ගත්තා සීසර් තමන්ගේ රජු ලෙස දිගටම සිටිය යුතුයි කියා. එතනින් පටන් ගත්තේ බියක්. බලවන්තයෙකුගේ බිය අනෙක් නායකයන්ට හිතෙන්න ගත්තා ඔහු ජයගන්නේ නම් අපි නැති වෙනවා. ඒ නිසා ඔවුන් සැලැස්මක් භාවිතා කළා. අඳුරු මතභේදයකින් උපන් මිනිසුන් කැසුවස්, කැස්කා සහ ඔහුගේම මිතුරා බෘටුස්. ඔවුන්ට පෙනුනේ සීසර් මිය යන්නේ නම් රෝමය බේරේවි. නමුත් ඔවුන්ට නොදැනුණා ඔවුන් විසින් මරන්න යන්නේ රෝමයේම ආත්මයම බව. ක්‍රිස්තුපූර්ව 44 මාර්තු 15 අලුයම රෝමය නිහඬයි. ජුලියස් සීසර් සභාවට යන්න සූදානම්. ඔහුට කිසිදු සැකයක් නැහැ. ඔහුගේ අතට ලේත පත්‍රයක් අරන් යමෙක් පැමිණෙනවා. ඒකෙ ලියලා තියෙන්නේ අනතුරක් ගැන. නමුත් සීසර් ඔහු විශ්වාසය තබනවා තම මිතුරන්ව. ඔහු සෙනෙට් එකට ඇතුළු වන විට මිතුරන්ගේ මුහුණු ඔහුට දක්නට ලැබෙනවා. නමුත් එක නිමේෂයකින් ඒ විනාශ වෙලා යනවා. කැස්කා පළමුව පහර දෙනවා. එවිට කැසුස්, ඩෙසිමස් සහ අනික් අය එකවර පහර දෙනවා. සීසර්ට තවත් ගැටීම්වලට ලක්වෙන්න බැහැ. ඔහු වැටෙන විට රුධිරයෙන් තෙත් වූ භූමිය මත ඔහු බලාගන්නා මිතුරා බෘටුස් සිටිනවා. ඔහුගේ ඇස් තුළින් අඩු මතකකින් අසනවා බෘටුස් ඔවත්. ඒ වචන සමගම ඔහුගේ හෘදය පුරා රෝමය කම්පනය වෙලා යනවා. ජුලියස් සීසර් රෝමයේ තරමක්ම බලවත් මිනිසාව ඔහුගේම මිතුරන්ගේ දාමය තුළ වැටී යනවා. ඔහු මැරුණා කියලා ඔවුන් හිතලා හිටියත් ඔවුන් විසින් මැරුවේ මිනිසෙකු නොවේ. ඔවුන් මැරුවේ රෝමයේ විශ්වාසයයි. ඒ මොහොතේ සිට රෝමය තුළ ආරම්භ වුණේ අඛණ්ඩ ගැටුමක්. යුද්ධ, බලය සහ පලිගැනීම් වල කාලයක්. අවසානයේ සීසර්ගේ උරුමය අරගෙන ඔහුගේ දූතයා ඔක්ටේවියස් පසුව අගස්ටස් සීසර් ලෙස පාලනය ආරම්භනවා. එයත් එක්ක රෝමය ගණනාවක් රජවරුන්ගේ රාජධානියක් බවට පත්වෙනවා. ජුලියස් සීසර් මැරුණා. නමුත් ඔහුගේ නම අද දක්වාත් බලය, ගෞරවය සහ ද්‍රෝහීතාව ගැන කතාවන හැම තැනකම ලියවෙනවා. ඔහු තවත් රජ කෙනෙක් නොවේ. ඔහු ඉතිහාසයම වෙනස් කළ
মানব শেখ।